නේ ඉතින් කොහොමද ඉතින් අදත් ගෙනාමින් ඕගොල්ලෝට සුප්‍රීමෝ වීඩියෝ හරිද හරිද අද කතා කරන්නේ ඕගොල්ලෝගේ WhatsApp එකට කවුරු හරි මැසේජ් එකක් දාලා ඒක ආයෙ ඩිලීට් කරන්න නේද ඕගොල්ලන්ට බලා ගන්න බැරි විදිහට මෙන්න මේ ඩිස්ප්ලේ එක දිස්සන විදිහට මේ ඩිලීට් කරන්න නේද අන්න ඒක ආයෙත් ඕගොල්ලෝ මේක ඩිලීට් කරලා බලා ගන්න පුළුවන් සුප්‍රීම ක්‍රමයක් තමයි ඉතින් අද මං අරන් ආවේ හරිද හරි ඕගොල්ලන්ට වීඩියෝ එක හොඳයි කියන හිතන අනිවාර්යෙන් ලයික් එකක් දාන්න මතක් කරලා subscribe button එකක් subscribe කරගෙන bell icon එක තෝල් දාගන්න හරිද හරි එහෙනම් බලමු අපි මේක කොහොමද මේ ඩීක් කරු මැසේජ් ආයේ බලාගන්නේ කියලා හරිද මේකට කිසිම අපිට app එකක් අවශ්‍ය වෙන්නේ නැහැ හරිද කිසිම app එකක් ඕනේ නැහැ අපේ phone එකේ තියෙන setting එකකින් තමයි මේක කරගන්න යන්නේ හරිද හරි එහෙනම් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා හරි ඉතින් ඔයා මුලින්ම ඕගොල්ලෝගේ phone එකේ ප්‍රධාන setting app එක open කරගන්න ඕනි මම මුලින්ම මගේ phone එකේ setting app එක මෙන්න මෙහෙම open කරගන්නවා හරිද හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට ගිහපුවම පේනවා notification කියලා එකක් තියෙනවා හරිද අන්නේ උඩ එක හැටත් කරගන්න ඔයගොල්ලෝ හරිද හරි ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ ඊට පස්සේ මෙන්න මෙතන තියෙන advanced setting කියලා මේ තියෙන්නේ අන්න ඒක උඩ එක සැරයට ටච් කරගන්න හරිද හරි ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි setting ගොඩක් තියෙන ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයගොල්ලෝ එන්නේ හරිද මෙන්න මෙතන තියෙන notification history කියලා මෙන්න මෙතන තියෙන ඔයගොල්ලන්ට පේනවා අන්න ඒක උඩ එක සැරයට ටච් කරගන්න හරිද හරි දැන් මේ ටික් එකක් තියෙන ඒක ඕන් කරගන්න හරිද හරි එතකොට ඔයගොල්ලෝගේ phone එකේ අර වගේ delete වෙච්ච message අනිවාර්යෙන් එනවා හරිද හරි දැන් කෙනෙක්ගේ phone වල මේ setting එක නැහැ කියමුකෝ හරි අපි මෙතනින් ඔයගොල්ලන්ට හොයාගන්න බැරි නම් ඔයගොල්ලෝ මෙන්න මෙතන මුලට ඇවිල්ලා මෙන්න මෙතන search bar එක උඩ search කරගන්න notification history කියලා හරිද ඊට පස්සේ මෙන්න මෙහෙම ඔයගොල්ලෝගේ phone එකේ setting එක තියෙනවා නම් මෙන්න මෙහෙම පෙන්නනවා ඒ setting එක මෙන්න මෙහෙම හරිද මෙන්න මෙහෙම හරිද අන්න ඒක උඩ එක හැරයට ටච් කරගන්න එහෙම සර්ච් කරලා හරිද හරි ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්නේ ඊට පස්සේ මෙන්න මෙතන තියෙන notification history කියලා මෙන්න මෙහෙම හරිද හරි අපි බලමු එහෙනම් මේක වැඩ කරනවද නැද්ද කියලා හරිද හරි දැන් මම වෙන ෆෝන් එකකින් මේකට මැසේජ් එකක් දාලා ඩිලීට් කරනවා හරිද හරි තියාගේ මං ගාව දැන් මේ තියෙන ෆෝන් එකේ මං ගාව අනිත් ෆෝන් එකට මැසේජ් එකක් යවන්න තමයි මං දැන් යන්නේ හරිද මම මැසේජ් එකක් මම මෙහෙම ටයිප් කරගන්නවා හරිද ඔයගොල්ලොත් මේ ඔයගේ යාළුවෙක් ඔයා දැන් මම මේ ටයිප් කරන ඔයගොල්ලෝ යාළුවා කියලා හිතමු දැන් ඔයගොල්ලෝ යාළුවා ඔයාට මේ මැසේජ් එකක් ටයිප් කරගන්න ටයිප් කරමින් ඉන්නවා කියලා හිතමුකෝ දැන් ඔයා එහෙම මම උදාහරණයක් විදිහට කියවුවේ හරිද අන්න එහෙම හිතා ගන්නකො හරිද දැන් එයා මේ ටික ඔක්කොම ඩිලීට් කරන්න තමයි යන්නේ හරිද මේ ඔක්කොම ඕල් සිලෙක්ට් කරන් ඉඳලා දැන් එයා ඒ ටික ඩිලීට් කරන්න තමයි යන්නේ හරිද අන්න එහෙම හිතා ගන්න මෙයා මෙන්න මෙහෙම ඕල් ටිකට් කරන මෙන්න මෙහෙම මේක ඩිලීට් කරලා මෙන්න මෙහෙම ක්ලික් කරගන්නවා හරිද හරි ඊට පස්සේ යා මේක ඩිලීට් කරගන්නවා හරිද හරි එහෙනම් බලමු දැන් ඔය ඩිලීට් කරු මැසේජ් ඕගොල්ලෝගේ ෆෝන් එකේ බලන්නේ කොහොමද කියලා අනිත් WhatsApp එකෙන් අපහම ඕගොල්ලන්ට පේනවනේ මෙන්න මෙහෙම තමයි පෙන්නන්නේ ඉතින් මැසේජ් ටික හරිද හරි දැන් ඕගොල්ලන්ට අපි බලමු එහෙනම් මේක අපි බලාගන්නේ කොහොමද කියලා මේ මැසේජ් එක හරිද හරිද ඔයා මුලින්ම අර මං කියපු setting එක open කරගන්න ඕනේ හරිද setting එකට ගිහිල්ලා ඕගොල්ලන්ට ඕන නම් මේක search bar එකේ search කරගන්නත් පුළුවන් මෙතන මේ notification එකට ගිහිල්ලා advanced settings ගිහිල්ලා මේ notification here history කියන එකට යන්නත් පුළුවන් හරිද මම search කරලම් පෙන්නන්න මම මේක යන විදිය දෙකකින් පෙන්නනවා හරිද දැන් මම මේ search bar එකේ search කරගන්න notification history කියලා හරිද හරි ඊට පස්සේ මෙන්න මේ setting එක එනවා මේක උඩ හැරට ටච් කරගන්නවා ඊට පස්සේ notification history කියලා තියෙනවනේ යන්නේ කුඩේ හැරට ටච් කරගන්න. හරිද? මෙන්න තියෙනවා මම දාපු message ටික මෙන්න මෙතන. මෙන්න මේ පල්ලෙට ගිහපන් තියෙනවා WhatsApp දැන් last 5:24 මේ කියන්නේ අන්තිම 5:24 ට ආපු message ටික. මම මෙන්න මෙතන තියෙනවා ඊතලයක් පල්ලෙහාට ගන්න. ඒක උඩේ හැරට ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙන්න තියෙන මම අතින් delete කරමු message ටික මෙතන මෙහෙම save වෙලා. හරිද? හරිද යාළුවනේ පේනනේ ඕගොල්ලන්ට මේකෙන් සුප්‍රීම වැඩක් ගන්න පුළුවන් ඕගොල්ලෝගේ යාළුවොත් මේ message එක delete කරත්. හරිද? හරිද යාළුවනේ ඕක තමයි ඉතින් අද අපි වීඩියෝ මතක් කරලා අපේ channel එක තම subscribe කරන්න. දැන්ම subscribe කරන ඕගොල්ලෝ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share ගන්න. හරි නේද යාළුවෝ අපේ අතට ගිහින් අපි channel එක subscribe කරලා තියාගන්න. Bye.